Hello guys, ඔන්න එහෙනම් කාලයකට පස්සේ අලුත්ම වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙන්නේ. ස්මාර්ට් වොච් එකක් ගන්න බලන් ඉන්න. ඔයාට Redmi Watch 5 Lite Supreme watch එකක් මාකට් එකේ ඕන තරම් watch අඩුවට තියෙනවා ඔයාලා දන්නවා. ඒත් මේ වගේ ඔරිජිනල් watch එකක් මේ වගේ price එකකට මේක තමයි තියෙන්නේ. Supreme watch එකක් වයින්තෝ ගන්න පුළුවන්. එහෙනම් යමු වීඩියෝ එකට. Welcome to All in SL Sri Lanka, your unlimited tech hub. Okay guys, මේ තියෙන්නේ අපේ Redmi Watch 5 Lite එක. මේ තියෙන box එක මෙතන සඳහන් වෙනවා මේකේ තියෙන main features ටික. 1.9 inch AMOLED display එකක් තියෙනවා. built-in GPS තියෙනවා. JNSS කියලා තියෙන්නේ. ඊළඟට dual microphone තියෙනවා, noise reduce කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා up to 18 days battery life එකක් තියෙනවා කියලා. ඊළඟට මේකේ මේ 580mm water resistant තියෙනවා. 580mm කියන්නේ guys මේක මීටර් 50ක් වතුර යට use කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. ඒ කට්ටියට swimming කරද්දී ශව කරද්දී උනත් අවුලක් නෑ use කරන්න පුළුවන්. මම දැන් මේක සති දෙකක් වගේ use කරා. මම මේක ශවර් කරද්දී use කරා කිසිම අවුලක් නෑ, වතුර යන්නේ නෑ. සුපිරියටම තියෙනවා. මේක මම Amazon එකෙන් තමයි order කරේ. Amazon UAE site එකකින්. ගාන වෙන්නේ ලංකාවේ ගානෙන් නම් 12000ක් වගේ වයින්නවා guys. ඒ බජට් එකට මේක සුපිරි watch එකක් කියන්න පුළුවන්. මේකේ option කියන්නේ ගොඩක් option තියෙනවා. AMOLED display එකක් තියෙනවා, ලොකු screen එකක්. හොඳ colors තියෙනවා. ඊළඟට මේකේ විශේෂ දේවල් විතරයි මම ඔයාලට කියන්නේ මෙතන. torch එකක් තියෙනවා. ඒක ගොඩක් රැට ඔයාලට useful වෙනවා. ඊළඟට මේකේ තියෙනවා GPS කියන්නේ guys මේක මේ ඔයාලා outdoor එකේ run කරනවා නම්, ඇවිදිනවා නම්, workout කරනවා නම් ඒ වගේ එකට use කරන්න තමයි තියෙන්නේ. මෙතන තමයි මේ GPS connect වුණාම මෙතන signal පෙන්නනවා. දැන් මම ඉන්නේ indoor එකේ නිසා මේක connect වෙන්නේ නැහැ. outdoor එකට ගිහුවහම මෙතන GPS connect වෙලා signal එනවා. ඒතකොට අපිට මෙතන go press කරලා යන්න පුළුවන්. එතකොට අපි කොහෙටද යන්නේ කියලා map එකේ පෙන්නනවා. එතන map එකකින් පෙන්නනවා. ඊළඟට කොච්චර දුර යනවද, කොච්චර calories burn කරනවද, ඒ වගේ details පෙන්නනවා මෙතන. මේකේ අපිට select කරන්න option තියෙනවා. always on අපි select කරොත් එහෙම අපි මේක අතේ බැඳගෙන හැම වෙලෙම අපේ location එක track කරනවා මේකේ. ඊළඟට අපිට phone එකේ app එකකිනොත් ඒ location එක බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් security feature එකක් විදිහට use කරන්නත් පුළුවන්. දැන් කාට හරි මේ watch එක අතේ බැඳගෙන ඉන්නවා නම් වෙන කෙනෙක්ට පුළුවන් phone එකෙන් බලන්න මේ watch එක තියෙන කෙනා කොහෙද ඉන්නේ කියලා. එතකොට මේකට මේ SIM එකක් දාන්න ඕනේ නැහැ. මේක built-in GPS තියෙන්නේ. ඒ වගේ option තියෙනවා. GPS option එක ගොඩක් interesting. මේ වගේ price එකකට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඊළඟට මේකේ settings තව මේකේ සාමාන්‍ය watch වල තියෙන හැම feature එකක්ම තියෙනවා guys. ඊළඟට widgets add කරන්න පුළුවන්. මේ වගේ change කරන්න පුළුවන්. සාමාන්‍ය watch වල තියෙනවා. මේ වගේ තමයි මේ normal start menu එකක් තියෙන්නේ. මෙතන තියෙනවා මේකේ තව option එකක් තියෙනවා guys මේ water cleaning. ඒ කියන්නේ අපි වතුර ඇතුලේ හරි කොහොම හරි use කරපුවාම මේක speaker වල එහෙම වතුර යනවනේ.
එතකොට මේක මේ ඔන් කරපුවාම මේක වයිබ්‍රේට් වෙලා සවුන්ඩ් එකක් ජෙනරේට් වෙනවා. එතකොට මේ ස්පීකර් වල තියෙන වතුර එහෙම එළියට යනවා. ඒ වගේ ඔප්ෂන් එකක්. ඒකත් ගොඩක් හොඳයි. ඊළඟට ටෝච් එක එනවා මම කලින් කිව්වා. ඊළඟට 1.5 meter ඒ වගේ ඔප්ෂන් තියෙනවා. tries to wake up your normal ඔප්ෂන් තියෙනවා. කියන්නේ අතේ බැඳගෙන ඉඳි අත උඩට ගත්තී මේක ඔටෝමැටික් ස්ක්‍රීන් එක ඔන් වෙනවා. ඊළඟට guys මේකේ තියෙනවා මේ ultra power saving mode එක. මම ඔයාලට ඔන් කරලා පෙන්නන්නම්. මේකේ බැටරි ගැන කතා කරොත් guys මේකේ සඳහන් වෙන්නේ දවස් 18ක් තියෙනවා කියන්නේ. සාමාන්‍ය යූස් කරොත් දවස් 18ක් යූස් කරන්න පුළුවන්. මම කියන්නේ මේ ultra saving mode එක. මේ ultra saving mode එක දාපුවම guys මේකේ මේ වෙන features මොකුත් වැඩ කරන්නේ නැහැ. ඔයාලට වෙලාව විතරයි බලාගෙන ගන්න පුළුවන්. වෙලාව විතරයි වැඩ කරන්නේ. එතකොට ultra power saving mode එක දැම්මම මේක ඔයාලට යූස් කරන්න පුළුවන්. මාසිකමාරක් charge කරන වන් charge එකකින් මාසිකමාරක් විතර යූස් කරන්න පුළුවන්. දවස් 50ක් වගේ යූස් කරන්න පුළුවන් guys. ඊළඟට මේකේ මේ normal use කරොත් ඔයාලට දවස් 18ක් 15ක් යූස් කරන්න පුළුවන්. ඊළඟට මේක මේ always on display ඒ features on කරලා යූස් කරොත් ඔයාලට දවස් 8ක් දවස් 10ක් වගේ තමයි යූස් කරන්න පුළුවන්. මේක මේ බජට් එකට තියෙන සුපිරි වොච් එකක් කියලා මට කියන්න පුළුවන්. මම කලින් වොචස් ඕඩර් කරා. කලින් මම ඕඩර් කරා Huawei Band 10 එක. ඒක මට සෙට් වුණේ නැහැ. හරිම පොඩි වොච් එකක්. අනික සිස්ටම් එකත් ස්මූත් නෑ. ඊට පස්සේ මේක මම රිටර්න් කරලා තමයි මේක ගත්තේ. ඊළඟ තව හොඳ වොච් එකක් තියෙනවා Samsung Galaxy Fit 3 එක. ඒක හොඳයි Android user කෙනෙක්ට. ඒක iPhone එකට කනෙක්ට් කරන්න බෑ. ඒකත් හොඳ ස්මාර්ට් බෑන්ඩ් එකක්. ඊළඟට මේක තමයි මට ෆයිනලි හම්බුණු ඔප්ෂන් එක. මේක හොඳට වැඩ කරනවා කිසි ගැටලුවක් නැතුව. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. නොටිෆිකේෂන් එනවා. ඊළඟට ඔයාලා මොබයිල් කෝල් එහෙම යූස් කරද්දී හොඳ ක්ලියර් මයික් එකක් තියෙනවා. ස්පීකර් එකත් හොඳයි. ඒ වගේ තම ඔප්ෂන් තියෙන්නේ. ඊළඟට මේකේ මේ ස්ට්‍රෙස් බලන්න පුළුවන්. ඒ ඔප්ෂන් එකත් ගොඩක් වැදගත් වෙනවා. මෙතන මේ ඔප්ෂන් එක ගිහිල්ලා මෙෂර් කරපුවාම මේක අතේ බැඳගෙන ඉන්නවා. මම ඒක අතකින් තමයි වීඩියෝ කරන්නේ. ඒ හින්දා මේක මට බැඳ ගන්න විදිහක් නැහැ. ඔයාලගේ ස්ට්‍රෙස් එක කොයි ලෙවල් එකේ තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට guys මේකේ මේ හොඳ තව security option එකක් තියෙනවා. මේක ලොක් එකක් දාන්න පුළුවන්. ලොක් එකක් දාන්න පුළුවන් කියන්නේ මේක අපිට වොච් එක ලොක් කරන්න පුළුවන්. එතකොට guys අපි දැන් මේක අතේ බැඳගෙන ඉද්දී මේක ලොක් වෙන්නේ නැහැ. අපි මේකේ අතින් ගැලවුවොත් එහෙම ඔටෝමැටික් ලොක් වෙනවා. දැන් මේක සෙන්සර් වලින් ඩිටෙක්ට් කරගන්නවා අපි මේක අතේ බැඳගෙන නැහැ. මේක ලොක් වෙනවා. එතකොට ඔටෝමැටික් දැන් මෙතන ලොක් වුණා. එතකොට ආයි පාස්වර්ඩ් එක එන්ටර් කරොත් තමයි අන්ලොක් වෙන්නේ. ඒකත් හොඳ ඔප්ෂන් එකක් කියලා මට කියන්න පුළුවන්. පිටිපස්ස සහ මෙතන ඔයාලට සඳහන් වෙනවා මේකේ Redmi කියලා තව serial number එහෙම තියෙනවා. Redmi Watch 5 Lite කියලා. ඊළඟට තව ඔප්ෂන් එකක් තියෙනවා guys. මේකේ ඔප්ෂන් එකක් කියන්නේ මේකේ හොඳ කේබල් එකක් තියෙනවා. මේක magnetic charging cable එක. මේක අනිත් වොච් වගේ නෙවෙයි. හරිම strong. බලන්න. මේක හොඳට strong magnetic වෙනවා. fast charging support කරනවා මේකට. වෙන වොච් වගේ නෙවෙයි. හරිම strong magnetic තියෙනවා මේක. මේකේ තමයි තියෙන්නේ charging cable එක. හරි guys එහෙනම් වීඩියෝ එක ඉවරයි. ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක ගැන මම තව වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් guys like එකක් දාන්න අමතක කරන්න එපා. subscribe කරගෙන යමු. අපි මේ වගේ තව වීඩියෝස් දානවා.
තව වෙන ස්මාර්ට් වොච් ගැන මොන හරි ඔයාලට ස්පෙෂල් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න අපිට රිවිව් එකක් දාන්න. මේක Redmi Watch 5 Lite එක. ඊළඟට තියෙනවා guys මේක වගේ තව වොච් එකක්. ඒක තමයි මේ Redmi Watch 5 Active එක. මම ඒක ගත්තේ නෑ. මේකට වඩා ගණන් අඩුයි. ඒකේ මේ GPS built-in එන්නේ නෑ. ඊළඟට Super AMOLED screen එකක් එන්නේත් නෑ. ඔක තමයි තියෙන වෙනස. අනිත් හැම ෆීචර් එකක්ම මේ වගේ තමයි තියෙන්නේ. මේක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේකේ හොඳ AMOLED screen එකක් තියෙනවා. GPS තියෙනවා. GPS තියෙන watch එකක් නම් මේ ගන්නට ලීසියම ගන්න බෑ කාටවත්. එහෙනම් guys good luck.